ලෝකයේ තියෙන අద్භූත ඓතිහාසික සහ විශ්මිත තොරතුරු සොයා යන නොලෙජ් හබ් වෙතින් අද ඔබව අරගෙන යන්නේ සුන්දර කතාවක එන ලස්සනම ගම්මානයකටයි. ඒ තමයි ඔස්ට්‍රියාවේ පිහිටි හෙල්ස්ටඩ් ගම්මානය. අඳුරු නිල් පැහැති හෙල්ස්ටඩ් විල සහ අහස උසට විහිදුණු ඩෙක්ස්ටයින් ඇල්ප්ස් කඳුකරේ අතර පිහිටි මේ යුනෙස්කෝ ලෝක උරුම අඩවිය ලොව ඇති ඉතාමත්ම මනරම් ගමනාන්තයක් විදිහටයි සැලකෙන්නේ. 16 වෙනි සියවසේ ඇල්පයින් ගෘහ නිර්මාණ ශිල්පයෙන් හැඩවුණු මේ අපූරු ගම්මානයේ සැඟවුණු රහස් අපි අද ගවේෂණය කරමු. මේ ගම්මානයේ සුන්දරම දර්ශනය දකින්න ලැබෙන්නේ ගම්මානයේ උතුරු මායිමේ සිට දකුණු දෙස බැලුවාමයි. එතන ඉඳන් බලද්දී එවැන්ජලිකල් දේවස්ථානයේ හුළුණ මුළු පරිසරයටම ගෙනෙන්නේ පුදුමාකාර ලස්සනක්. මෙහි තිබෙන්නේ ලොව ප්‍රාග් ඓතිහාසික, ඒ කියන්නේ පැරණිතම ලුණුපතලයි. අදටත් සංචාරකයින්ට සෙල්ස් වෙල්ටන් ලුණුපතල ඇතුළට ගිහින් භූගත ලුණුවිල් වගේම ත්‍රාසජනක ලිස්සායාමේ ක්‍රීඩාවල නිරත වෙන්න පුළුවන්. ලුණුපතලට යාබදව පිහිටි ස්කයිවෝක් නිරීක්ෂණ වේදිකාව නිම්නය දෙසට මීටර් 360ක් ඉදිරියට නෙරා ඇති අතර එමගින් විල සහ කඳුකරයේ අසිරිමත් පරිණාමීය දසුනක් දැකගත හැකියි. හැබැයි මේ ගමේ තියෙන අමුතුම සහ බය හිතෙන තැනක් තමයි ශාන්ත මයිකල් කතෝලික දේවස්ථානයේ පිහිටි චානල් හවුස් නැමැති හිස්කබල් මන්දිරය. 12 වන සියවසේදී ප්‍රාදේශීය සුසාන භූමියේ ඉඩකඩ හිඟකම නිසා මියගිය අයගේ හිස්කබල් ගොඩගෙන ඒවායේ ලස්සනට මල් සහ පවුලේ විස්තර සිතුවම් කරලා තැන්පත් කිරීමේ සම්ප්‍රදායක් ආරම්භ වුණා. මේ වගේ සිතුවම් කළ හිස්කබල් 600කට වඩා අදටත් මෙතන දකින්නට ලැබෙනවා. ගම්මානයෙන් මිදිලා කෙටි දුරක් ගියහොත් ඔබට පුළුවන් එචර්න් නිම්න ග්ලැසියර් උද්‍යානය වෙත ළඟා වෙන්න. එහිදී ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයක් වන ග්ලැසියර ආවාට වගේම ഘോഷාකාරීව ඇදහැරෙන වෝල්ට් බැක්ස්ට්‍රොප් දියැල්ලේ සුන්දරත්වය විඳගන්න පුළුවන්. මේ අපූරු සුන්දරත්වය නිසාම තමයි ලෝක ප්‍රසිද්ධ ෆ්‍රෝසන් ඇනිමේෂන් චිත්‍රපටයේ ඇරෙන්ඩෙල් රාජධානිය නිර්මාණය කරන්නන් මේ හෙල්ස්ටඩ් ගම්මානය පාදක කරගත්තේ. මේ ගමේ සුන්දරත්වයට ලෝකෙම කොච්චර ආදරය කරාද කියනවනම් චීන ජාතිකයන් ඩොලර් මිලියන ගණන් වියදම් කරලා මේ හෙල්ස්ටඩ් ගම වගේම තවත් ව්‍යාජ කොපියක් චීන ඇතුළත් නිර්මාණය කළා. හැබැයි අද වෙනකොට 800ක් විතර ජීවත් වෙන මේ පුංචි ගමට දවසකට සංචාරකයෝ දසදහස් ගණනක් එන නිසා ගම්වාසීන්ගේ නිදහස අහිමි වෙලා තියෙනවා. කොහොම වුණත් හෙල්ස්ටඩ් කියන්නේ ජීවිතයේ එක සැරයක් හරි දැකගත යුතුම අපූර්ව පාරාදීසයක්. ලෝකයේ මේ වගේ සැඟවුණු සහ ලස්සන තැන් ගැන තවත් රසවත් වීඩියෝ බලන්න නොලෙජ් හබ් SL අපේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.